හලෝ මගේ ලස්සන යාළුවනේ කොහොමද? හොඳයි. ඉතින් ඔන්න අපි කාලෙකට පස්සේ ගමනක් යන්නයි යන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න බැරි වුණත් කීප දෙනෙක් සෙට් වෙලා ගමන යන්න ලෑස්ති වුණා. මොකද හැමෝම හැමදාම නිවාඩු නැති හින්දා අල්ලගන්න පුළුවන් කීප දෙනා එකතු වෙලා අපි ගමන යන්න පිටත් වුණා. අපිත් එක්ක තව දෙන්නෙක් යනවා. ඒ දෙන්න පස්සේ අපිට සෙට් වෙනවා කියලා කිව්වා මගදී. අපි ඉතින් මහියන්ගෙනින් පඳුරු දාලා අපි ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි අද බර්ත්ඩේ එකක් තිබුණා. බර්ත්ඩේ බෝයි කෙනෙක් හිටපු හින්දා අපි යාට කේක් එකක් ගත්තා. ඇත්තටම දවාලේ රස්නේ නිසා දවල් 12ට විතර ඇති මේ වෙලාවේ කේක් එක දිය වෙලා තිබුණේ. අපිට ගොඩක් දුර අරන් යන්න බැරි වුණා. ඉතින් මග නතර කරලා එතරම්ම කපන්න සිද්ධ වුණා. එයා ඉතින් ඇත්තටම සර්ප්‍රයිස් වුණා. එයා දැනන් හිටියේ නෑ. එයාටත් එයාගේ බර්ත්ඩේ එක අමතක වුණා කියලා තමයි කිව්වේ. ඉතින් එයාට හරි හැපි. අපි ඉතින් එතනදෝ කේක් එක කාලා මම ඉතින් ලොකු gift එකක් එයාට අද හම්බ වුණා. අක්කි ෆෝන් එකක් අරන් දුන්නා. අපි ඉතින් කේක් එක එතනම කාලා ඉවර කරා. ඊට පස්සේ කෑරි දෙකක් විතර අපි එහා පැත්තේ කඩයක් තිබුණා. ඒ කඩෙන් තමයි අපි ගිනි පෙට්ටියක් ඉල්ලගත්තේ. ඒ කඩේ නැන්දටත් කේක් කෑල්ලක් දීලාම අපි ගමන යන්න ලෑස්ති වුණා ආයේ. එයාට වොච් එකකුත් හම්බ වෙලා. ඔන්න ඉතින් මේ යන්නේ මම තමයි එදා දවසේ ඩ්‍රයිවර් වුණේ ඉතින්. හවස ඉර පැහැගෙන යනවා කියන්නේ මං දකින්න මේ ලෝකේ ආසම දෙයක්. ඉතින් ඒක දැක්කම මට මාර සතුටු හිතුණා. මේ වෙලාවේ කොහෙට හරි වහිනවා. හයියෙන් අපුණුත් ගැහුවා. ඉතින් අපි පූජා නගරයට යනකොට රෑ 9ට විතර ඇති. අපිට යනකොට වැස්ස සෙට් වුණා. ඉතින් වැස්සෙම තමයි අපි ගියේ. ඉතින් ජයශ්‍රී මහ බෝධියටත් අපි එහෙමම ගිහිල්ලා තමයි අපි රෑ ඉන්න තැනට යන්න තීරණය කරේ. මොකද අපිට එවෙලම යන්න ඕනි කියලා හිතුන නිසා අපි එවෙලම ගියා. ඉතින් අපි නවාතැන් ගන්න තැන මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි කොහෙද හිටියේ කියලා.